ඇත්තටම මේ කල්තැබීමේ විවාදයට අදාළ ප්‍රකාශයටම මුලින්ම ආරම්භ කරන්නේ මේක අයහපත් ආර්ථික කළමනාකරණය. එතකොට අයහපත් ආර්ථික කළමනාකරණය කියන එක ඒක ඉදිරිපත් කරන්න තිබුණේ මීට අවුරුදු 2කට 3කට සහ ඊට පෙර අවුරුදු වලට. මොකද දැන් පැහැදිලිවම ආර්ථික කළමනාකරණය අයහපත් නම් ගරු මූලනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ 2026 අවුරුද්දේදී මේ මැද පෙරදිග අර්බුදයත් එක්ක පීඩාවටපත් වුණ ජනතාව වෙනුවෙන් අපි මිලියන රුපියල් බිලියන 100ක් සහනාධාර ලබා දෙන්න වෙන් කරලා තියෙනවා. ඉතින් අපේ ආර්ථිකය එහෙම අයහපත් විදිහට කළමනාකරණය කළා නම් ඒ රුපියල් බිලියන 100ක් වෙන් කරනවා. ඊටත් අමතරව දිත්වා සුලිකුණාටුව නිසා විපතටපත් වුණ ජනතාව වෙනුවෙන් නගා සිටවන්න රුපියල් බිලියන 500ක් වෙන් කරනවා. මෙන්න මේ විශාල අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන්නේ වාහිනින් ණය ගන්න නැතුව. එතකොට ආර්ථික කළමනාකරණය අයහපත් නම් එහෙම වෙන් කරන්න හැකියාවක් තියෙනවා. අනිත් එක මේ අපි දැන් ජනතාවට සහන දෙන්නේ නැහැ කියනවා. මේ මෙතුමන්ලා මේ ප්‍රකාශ බලන්න ඕන ගිහිල්ලා අපි ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශ විශේෂයෙන්ම මේ මෑතදී ඉදිරිපත් කරපු රුපියල් බිලියන 100ක පැකේජය ඇතුළේදී අපි විදුලි බිල වැඩිවීම මේක ඇතුළේදී මේ ලෝක අර්බුදය හමුවේදී විදුලි ඉන්ධන මිල වැඩිවීම සහ වෙනත් ගාස්තු වැඩිවීම ඇතුළේදී විදුලි බිල වැඩිවීම වෙනුවෙන් අපි ඒ විදුලි ගාස්තු වැඩි කිරීම 5%කට විතරක් සීමා කරලා අනිත් ජනතාව වෙනුවෙන් ලබන සහනය රජය දරා ගන්න මාස 3ක සඳහා ඒ වියදම දරා ගන්න අදාළ කටයුතු කරලා තියෙනවා. ඊටත් අමතරව දීවර යාත්‍රාවක් වෙනුවෙන් ඉන්ධන ලීටර් 25ක් බැගින් මාසකට උපරිම දින 25ක් දක්වා ලීටරයකට රුපියල් 50ක් බැගින් සහනාධාරයක් දෙන්න. ඊටත් අමතරව හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය යලකන්නේ සඳහා මේක රුපියල් 15000ක් කලින් තිබුණේ. අපි ආවට පස්සේ මේක 25000ක් කළා. ඒ 25000 කරු මුදල නැවත 30000ක් දක්වා වැඩි කරන්න. ඊටත් අමතරව කුඹුරු වල අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය රුපියල් 18000ක් දක්වා වැඩි කරන්න. යලකන්නේ සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10200ක ස්ථාවර මිලකට ලබා දෙන්න. මොකද මේ අර්බුදය හමුවේදී පොහොර මිල, ඉන්ධන මිල සියලු දේවල් වැඩි වෙනවා. ඒ වැඩි වෙන මිල රජය විසින් දරාගෙන මේ ස්ථාවර මිලකට ඒ යූරියා පොහොර ලබා දෙන්න. ඊටත් අමතරව අස්වැසුම ලාභීන්ට රුපියල් 7500ක් 5000ක් සහ 2500ක් වශයෙන් ඒ දීමනාව වැඩි කරන්න. ඊටත් අමතරව බහුදින දීවර යාත්‍රා සඳහා රුපියල් 1,50,000ක එකවර ගෙවුම් ලබන දීමනාවක් ලබා දෙන්න. තවත් එතනිනුත් එහාට ගිහිලා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දෙන කුඩා තේවතු සඳහා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියකට රුපියල් 5000ක එක්වරක් පමණක් ගෙවන දීමනාවක් ලබා දෙන්න කියන කටයුතු කිරීම සඳහා රුපියල් බිලියන 100ක අමතර වියදමක් දරන්න සමත් වෙන්නේ රජය මේ වඩාත් හොඳින් ඉතාමත් නිවැරදිව මේ ආර්ථිකය කළමනාකරණය කිරීම ඇතුළේ. ඊටත් අමතරව අපි රුපියල් බිලියන 500ක් වෙන් කළා මේ දිත්වා සුලිකුණාටුවෙන් විපතටපත් වූ ජනතාව නගා සිටවන්න. එතනින් රුපියල් බිලියන 100ක ප්‍රමාණයක් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම වෙනුවෙන් සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඊටත් අමතරව රුපියල් බිලියන 250ක පමණ මුදලක් මේ දිත්වා සුලිකුණාටුව හින්දා හානියටපත් වුණ පාලම්, බෝකු, පාරවල්, ගොඩනැගිලි වැනි කටයුතු නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙනුවෙන් රුපියල් බිලියන 250ක මුදලක් වෙන් කරන්න සමත් වෙලා තියෙනවා. ඊටත් අමතරව මෙතනින් විපතටපත් වුණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නගා සිටවන්න. මොකද අපි දන්නවා මේ මෙතනින් ජීවත් වුණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. එතනින් විපතටපත් වූවන්ව අපි නගා සිටවන්න අවශ්‍ය කටයුතු කළේ නැත්නම් මේ ආර්ථිකය පණ ගහලා නග්ගවලා ගන්න කටයුත්තට අපිට ඒගොල්ලන්ගේ දායකත්වය ගන්න බැරි වෙනවා. ඒක ආර්ථික වර්ධනයට අපිට ලබා ගන්න බැරි වීම ප්‍රශ්නයක් වෙන හින්දා මේ වෙනුවෙන් රුපියල් බිලියන 150ක මුදලක් වෙන් කළා. ඔන්න ඔය විදිහට අපි රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කරලා තියෙනවා මේ ආර්ථිකය ඇතුළේදී පිටින් ණය ගන්න නැතුව. ඊටත් අමතරව සුළු හා මධ්‍ය අපි පහුගිය අයවැය ගත්තාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් සහන පොලියට ණය ලබා දෙන යෝජනා ක්‍රම කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සඳහා රුපියල් බිලියන 95ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඊටත් අමතරව පසුගිය අයවැයෙන් අපි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අධියර 3කින් වැඩි කරන්න
මේ මෑත කාලීන ඉතිහාසයේ වැඩිවෙච්ච රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කරේ ඉතාමත් විශාල මුදලකින් වැඩි කරපු පළවෙනි අවස්ථාව. ඒ වෙනුවෙන් එක අවුරුද්දකට රුපියල් බිලියන 110ක පමණ වියදමක් දරනවා. එතකොට අවුරුදු 3 වෙනුවෙන් රුපියල් බිලියන 330ක වියදමක් දරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ මධ්‍ය මලයගම් ප්‍රදේශයේ මධ්‍යම කඳුකරේ වතුකම්කරු ජනතාවගේ වැටුප වැඩි කරන්න සහ ඊට සමගාමීව පෞද්ගලිකාංශයේ අවම වැටුපක් ලබා දෙන්න ඒ අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා. එතකොට මේ අපි ආර්ථිකය හොඳින් කළමනාකරණය කළේ නැත්නම් මේවා කරන්නේ කොහොමද කියලා මම විපක්ෂයෙන් අහන්න කැමතියි. ඇත්තටම මීටත් අමතරව විශේෂයෙන්ම අපි දැන් අපි මේ 2026 අයවැයෙන් සිදු කරලා තියෙන සියලුම කාරණා ඕනෑම පුරවැසියෙකුට බලා ගන්න මුදල් අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ජාතික අයවැය 2026 පුරවැසි අයවැය. අපේ විපක්ෂයේ മന്ത്രിතුමන්ලට මම ආරාධනය කරනවා මෙන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න මේක බලන්න. එතකොට අපිට මේ අයවැයෙන් මොකද්ද කරලා තියෙන්නේ මොන සහන ආධාර දීලා තියෙන කියලා ඉතාමත් පැහැදිලිව බලන්න පුළුවන්. මේක හරියට කියෙව්වා නම් මේ වගේ මේ කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් වෙන්න හේතුවකුත් නැහැ ඇත්තටම. දැන් මේකදී මම ගත්තොත් අපේ ජනතාවට දැනන විශේෂයෙන්ම දෙයක් ගත්තොත් අපේ ප්‍රවාහන පද්ධතිය වෙනුවෙන් අපි මේ අයවැයෙන් අපේ ජාතික මාර්ග කිලෝමීටර් 12500ක් වැඩි දියුණු කරන්න. ඊටත් අමතරව පළාත් මාර්ග කිලෝමීටර් 12800ක් වැඩි දියුණු කරන්න. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් වැඩි දියුණු කරන්න. සහ අධිවේගී මාර්ග කිලෝමීටර් 50ක් අලුතෙන් ඉදි කරන්න. ඒ විතරක් නෙමෙයි අපි දැන් මේ මෑතදිත් නව තීරණයක් ගත්තා. අධිවේගී මාර්ග මේ කිලෝමීටර් 50ටත් අමතරව කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ නොවැම්බර් මාසයේ ඉඳන් ඉදි කරන්න ඒ අවශ්‍ය පියවර ගන්න. එතකොට අන්න ඒ ඇතුළුදු නව දුම්රිය බලවේග කට්ටල 6ක් නව බස් රථ 900ක් සහ අලුතෙන් ගෙන්නන්න 600ක් ගෙන්නන්න සහ 300ක් අලුත් වැඩියා කරන්න යනාදී වශයෙන් මේ යටිතල පහසුකම් වැඩි කරන්න සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා තියෙනවා. ඉතින් විපක්ෂයේ විදිහින් මේ ජනතාවට සහන දුන්නේ නැහැ කිව්වට ඉතාමත් විශාල සහන පැකේජ් එකක් මේක ඇතුලේ දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුට අපි විපක්ෂයේ മന്ത്രിතුමන්ලට ආරාධනය කරනවා මේක ඉතාමත් හොඳින් පරිශීලනය කරන්න කියලා. එතකොට එතුමන්ලට දැනගන්න පුළුවන් මේ ආර්ථිකය වෙනුවෙන් අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඊටත් අමතරව විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා 2025 අයවැය 2020 අපේ අයහපත් ආර්ථික කළමනාකරණයක් තියෙනවා නම් විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු සියලු ජාත්‍යන්තර ආයතන පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා රජය විසින් ගත්ත සාධනීය පියවර ඇතුළේදී ආර්ථිකය වඩාත් හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. ඒ කළමනාකරණය කිරීම ඇතුළේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේ බාහිර කම්පනයන්ට පිටින් ආධාර ගන්න නැතුව ශක්තිමත් විදියට මුහුණ දෙන්න. ඉතින් අපි අයවැයේ අපි සංඛ්‍යා ලේඛන ටිකක් බැලුවොත් අපි ආර්ථික වර්ධන වේගය 5% අත්පත් කරගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළේ එහෙම නැත්නම් බලාපොරොත්තු වුණේ මේ 2025 අවුරුද්දේදී ආර්ථික වර්ධන වේගය 3.5ක් වගේ මට්ටමට එයි කියලා. එතනින් එහාට ගිහිල්ලා ඒ පුරෝකථනයන් වලින් එහාට ගිහිල්ලා අපි ආර්ථික වර්ධන වේගය මේ දිත්ව සුළුකනාටුවට මුහුණ දෙමින් 5% මට්ටමකට පවත්වා ගන්න සමත් වෙනවා. නමුත් විපක්ෂයේ විසින් ප්‍රශ්න කළා මේ 5% ආර්ථික වර්ධන වේගයෙන් එතුමන්ලා ඉන්න කාලේ සමහර කාලවල 1.2 ඍණ ගන්නුත් තිබුණා ආර්ථික වර්ධන වේගය. ඉතින් එහෙම තිබිච්ච ආර්ථිකයක් තමයි අපි ක්‍රමානුකූලව මේ වර්ධනය කරගන්න අවශ්‍ය කටයුතු කරන්නේ. අපි පිළිගන්නවා 5% කියන ආර්ථික වර්ධන වේගය තව වැඩි කරන්න ඕනේ. ඒක තමයි අපේ මේ අයවැය දාලා තියෙන්නේ අපේ ආර්ථික වර්ධන වේගය 7%ක මට්ටමකට ගෙනියන්න අපේ මධ්‍යකාලීන ප්‍රතිපත්තිය. අන්න ඒ ප්‍රතිපත්තියට අනුකූල වෙන විදිහට තමයි මේ අපි අයවැය සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඒ ඉදිරියේදී අපි ගන්න මේ අයවැය මගින් යෝජනා ක්‍රියාත්මක වීමේදී යටිතල පහසුකම් දියුණු වෙනකොට ආර්ථික වර්ධන වේගය 7% මට්ටමකට ඔබතුමායි කාලේ තව විනාඩි 2යි නියෝජ්‍ය අමාත්‍යතුමනි. ප්‍රතිපත්තිය. ඉතින් අපි එතෙන්ට යන ගමනේදී විශේෂ ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා. අපේ ආර්ථිකය ඩොලර් බිලියන 99ක් තිබිච්ච දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 109ක් දක්වා ගෙනියන්න පුළුවන් වුණා. ඊට අමතරව ඒක පුද්ගල ආදායම ඩොලර් 5000කට මට්ටමකට ගෙනිච්චා. 2025 අවුරුද්ද ගත්තොත් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 16.7ක් දක්වා ඉහළ නංවන්න සමත් වෙනවා. මෙන්න මේ ඊටත් අමතරව අයවැය හිගය 2.3ක් වගේ ප්‍රමාණයකට ඉතාමත් අඩු වගයකට ගෙනියන්න
පාතමික ශේෂය 5.4ක් වගේ වැඩි අගයකට ගෙනියන්න ධන අගයකට මෙන්න මේ සියලු කටයුතු කරන්න සමත් වෙන්නේ මේ ආර්ථිකය වඩාත් හොඳින් කළමනාකරණය කිරීම ඇතුලේ. ඕකේ මේකේ ප්‍රතිඵල අපි දකිනවා දැන් 2026 අවුරුද්දට යනකොට 2026 අවුරුද්දේ පළවෙනි මාස 3 ගත්තාම මේ මාස 3 ඇතුලේ අපි මේ 2025 අවුරුද්දේ කළමනාකරණය කළාටත් වැඩිය වඩාත් හොඳින් ආර්ථිකය කළමනාකරණය කරලා තියෙනවා. අපි මේ මාස 3 ඇතුලේ ගත්තත් අපි අයවැය ඒ මාස 3 අපි සංඛ්‍යා ලේඛන බැලුවොත් අයවැය හිගයන් නෙමෙයි අයවැය අතිරික්තයක් බවට පත් කරගන්න සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රාථමික ශේෂය වඩාත් ඉහළ අගයකට ගෙනියන්න සමත් වෙලා තියෙනවා. ඊටත් අමතරව අපිට මේ දවස්වල පවතින ලෝක අර්බුදයේ යුද්ධයේ හමුවේ මැද පෙරදිග යුද්ධයේ හමුවේ තමයි යම් විනිමය අනුපාතයේ යම් විචලනයකට ලක් වෙන්නේ. නමුත් ඒකත් කළමනාකරණය කරන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මහ බැංකුව විසින් ගන්න ඕනේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගැනිල්ල ඇතුළේදී අර දැන් විපක්ෂයේ තව කාරණයක් මතු කළා මේක රුපියලයේ අවප්‍රමාණය වීම ඇතුළේදී ණය ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය වැඩි වෙනවා කියලා. දැන් එහෙම රුපියලයේ මේක දිගින් දිගටම අවප්‍රමාණය වෙන්න කොහොමත් සිදු වෙන්නේ නැහැ. අපේ ඉදිරි ක්‍රියාමාර්ගය ඇතුළේදී ඉදිරියේදී රුපියලයේ තව ශක්තිමත් වෙනවා. එතකොට ඒ ඇතුළේදී පැහැදිලිවම අපි ගෙවන්න තියෙන ණය ප්‍රමාණයන් අඩුවීමකට ලක් වෙනවා. ඉතින් මේ ආයුරින් ඔබතුමායි කාලය අවසానයි. විපක්ෂය මොන කාරණා කිව්වත් අපි ආර්ථිකය වඩාත් හොඳින් ශක්තිමත් කරලා ඒ ජනතාවට ඒ ශක්තිමත් කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදීත් ලබා දෙන්න කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා.